පොඩි කාලේ ඉඳන්ම මම අපේ ගෙදර ඕන තරම් සංගීත භාණ්ඩ තිබ්බා. ඉතින් ඒ කියන්නේ මට අවුරුදු 9ක් වගේ කාලෙදී තමයි මම ඇත්තටම මුලින්ම ඒ සංගීතයට මම කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකකට ආස වුණේ ඒ කාලේ. මුලින්ම මට අපේ ගෙදර මැන්ඩලින් එකක් තිබ්බා, සිතාර් එකක් තිබ්බා, ඒ ස්ටාර් තිබ්බා, තබ්ලා. ඉතින් ඕ වගේ ගිටාර්. ඉතින් මුලින්ම මම ඇත්තටම වාදනය කරේ මැන්ඩලින් එක. මොකද මට ඇඟිලිත් පොඩි, මට ගහන්න ප්ලේ කරන්නත් ලේසි ඉඳලා ඒකෙන් තමයි පටන් ගත්තේ. නමුත් අවුරුදු 10 11 වගේ වෙනකොට ඔය කණ්ඩායම් සංගීතය කියලා දෙයක් ලංකාවට ආපු කාලේ රේඩියෝ එක විතරයි තිබ්බේ. ඒ කාලේ ඇහෙනකොට ඉතින් අර පොඩි කාලේ අපිට ඒකට හිත ගියා. ඉතින් ඒ හින්දා මං ගෙදර තිබ්බ ගිටාර් එකක් තමයි ඊට පස්සේ මං මේ ඔක්කොම ඒ කියන්නේ මට ඇත්තටම ඒකට හිත ගියේ හින්දා මං ඒකම තමයි ඊට පස්සේ ප්‍රගුණ කරන්න පටන් ගත්තේ. ගිටාර් එක ඇත්තටම මට කරන්න හිතුනේ ඒ කාලේ ඉඳන් අවුරුදු මට 11 විතර වගේ ඉඳන් තමයි මම ගිටාර් එක තනියම වාදනය කරන්න පටන් ගත්තේ. ඒක ඇත්තටම ඒක ශිල්පීය ඥානයක් නෙවෙයි. ඒක නිකන් මගේම මං හදාගත්ත ක්‍රමයකට ඒ කිසිම ඒ කියන්නේ තාක්ෂණයක් නැතුව මට ඒ කියන්නේ නම් කළ හැකි ගුරුවරයෙක් නැහැ. මෙහෙමයි මම එහෙම අවුරුදු 11 දී 13 වගේ වෙනකොට මම සෑහෙන වාදනය කරා. නමුත් මට අර අපි කියන්නේ ස්වර පද්ධති කෝඩ්ස් එහෙම යන්තම් පුළුවන්. හැබැයි ඒ කාලේ අපේ ගෙදරට හරියට සංගීතඥයෝ ආවා. එක්කෙනෙක් තමයි හොඳම කෙනෙක් මට මතකයි, ලෝරන්ස් ෆර්නෑන්ඩෝ කියලා. දක්ෂ සංගීතඥයෙක්. ඔහු ওই වයලෆෝන් එකෙන් වාදනය කෙරුවා. ඉතින් හොඳ වයලින් වාදකයෙක්. ඔහුම හදාගත්ත වයලෆෝන් කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක්. හැබැයි හොඳ ගුරුවරයෙක්. ඒ කියන්නේ ඌ ඇත්තට ෆිසික්ස් ඉගෙනුවේ. ඒ වුණාට සංගීතය පිළිබඳ හොඳ දැනීමක් තිබ්බ. ඔහු තමයි මට මූලිකවම මේ ස්වර පද්ධතිය හඳුන්ලා දුන්නේ. يعني මෙන්න මෙහෙම කෝඩ්ස් ටිකක් තියෙනවා, මෙහෙම තියෙන පැටර්න්ස් වගේක් තියෙනවා කියලා. එයා තමයි මට ඉස්සෙල්ලාම දුන්නේ. මට ඇත්තට මේ ස්වර පද්ධතිය කියන්නේ සම්පූර්ණයෙන් කියලා දුන්නේ ලෝරන්ස් ෆර්නෑන්ඩෝ මහත්මයා. ඉතින් ඒකෙන් තමයි ඒ කියන්නේ ඒ වෙනකොට මම හින්ද අම්තන සෑහෙනට මං ප්ලේ කරනවා. නමුත් අර අවබෝධයක් නැතුව පස්සේ අර එයා ස්වරපත් කෝඩ්ස් ගැන මට කියලා දුන්නට පස්සේ මං ඒව ගොඩාක් මං හොයලා බැලුවා. ඉතින් ඒ කෝඩ්ස් අල්ලන්නේ කොහොමද? මේ ඇඟිලි තියන්නේ කොහොමද? මේ පැටර්න්ස් කියලා දීලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම අර ලීඩ් ඉතින් ඇත්තටම අර ඒකල වාදනයක් කරන ගාම මේ රිද්ම් කෝඩ්ස් වලින් මොනවද කරන්නේ කියලා මට මූලික අවබෝධයක් ආවා. ඇත්තටම මේ ඒ අය උගන්වපු කෝඩ්ස් වලින්.